ලොව පුරා මිලියන ගණනක් පරිශීලකයන් විසින් භාවිතා කරන ලද Windows 10 මෙහෙයුම් පද්ධතියට Microsoft සමාගම ලබා දෙන ඔෆිෂියල් සපෝට් එක 2025 ඔක්තෝබර් 14 වන දින නතර කරන ලදී. මින් ඉදිරියේදී ආරක්ෂකයාවත්කාලීන security updates කෝ තාක්ෂණික සහාය Windows 10 සඳහා ලබා නොදෙයි. නමුත් මින් අදහස් කරන්නේ Windows 10 භාවිතා කිරීමට නොහැකිය යන්න නොවේ ඔබට තවමත් එය භාවිතා කළ හැකිය. නමුත් ආරක්ෂාව පිළිබඳ අවධානමක් තිබෙනවා. ඔබට මෙම තත්ත්වය සඳහා ගත හැකි විකල්ප කිහිපයක් තියෙනවා. පළමුවැන්න වන්නේ Microsoft සමාගමේ Extended Security Updates ECU වැඩසටහනට ලියාපදිංචි වීමයි. මෙමගින් තවත් වසර 3ක් පමණ ආරක්ෂකයාවත්කාලීන ඔබට මුදල් ගෙවා ලබා ගත හැකිය. දෙවැන්න වන්නේ Windows 11 වෙත අප්ග්‍රේඩ් වීමයි. මෙය දැනටමත් Windows 10 පරිශීලකයන්ට නොමිලේ ලබා ගත හැකි අවස්ථාවක් වන අතර ආරක්ෂකයාවත්කාලීන සහ නව විශේෂාංග Windows 11 මගින් ලබා ගත හැකියි. නමුත් ඔබගේ පරිගණකයේ දෘඩාංග හાર્ඩ්වෙයා Windows 11 සඳහා මදි නම් ඔබගේ හાર્ඩ්වෙයා අප්ග්‍රේඩ් කරන්න සිදුවේවි. තවද Windows 11 ඉන්ස්ටෝල් කිරීමට අවශ්‍ය රික්වයර්මන්ට් බයිපාස් කර ස්ථාපනය කිරීම තරමක් දුරට අනුමත කළ හැකි විකල්ප ක්‍රමයකින් මේ Windows 10 ආරක්ෂාවක් නොමැතිව භාවිතා කිරීමට වඩා හොඳ විය හැකිය. ඔබට ඇති තවත් විකල්පයක් වන්නේ Linux Mint Zorin OS වැනි Windows අතුරුමු උනතට සමාන Linux පදනම් කරගත් Windows apps රන් කළ හැකි මෙහෙයුම් පද්ධතියක් භාවිතා කිරීමයි. මෙම OS සම්පූර්ණයෙන්ම නොමිලේ භාගත කිරීමට හැකි වීම තවත් එක් වාසියකි. කෙසේ වෙතත් ඔබ මෙතෙක් Windows 10 යාවත්කාලීන නොකර අප්ඩේට් ඔෆ් කර භාවිතා කර ඇතනම් ඔබ නිතරම cracked software භාවිතා කරන්නේ නම් හෝ අනාරක්ෂිත වෙබ් අඩවි වෙත නිතර පිවිසෙන්නේ නම් පරිගණක ආරක්ෂාව පිළිබඳව ඔබ විශේෂයෙන් සැලකිලිමත් නොවේ නම් මෙම ගැටලුව ඔබට එතරම් බලපාන්නේ නැත. ඔබට කලින් මෙන් Windows 10 දිගටම භාවිතා කළ හැකිය. නමුත් ඔබගේ දත්තවල ආරක්ෂාව පිළිබඳව සිතන්නේ නම් මාර්ගගත ගනුදෙනු සිදු කරන්නේ නම් හෝ සංවේදී තොරතුරු සමග වැඩ කරන්නේ නම් පරිගණකයෙන් ප්‍රධාන ආදායම ලබන අයෙක් නම් ඔබ ආරක්ෂිත ඔබට සුදුසු විකල්පයකට මාරු වීම අනිවාර්යයෙන්ම කළ යුතුය.